ඒක කතා කරලා තිබ්බේ. පස්සේ සනත් ප්‍රයිම් මිනිස්ටර් හම්බුනලා සනත් මේක ප්‍රයිම් මිනිස්ටර් කියනවා මේ ග්‍රවුන්ඩ් එක ඕන කියලා. ඒකත් එක්ක දැන් අපි කොහොමද මේක හදනවා අපි කලින් හිතාගෙන හිටියා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එක හරිය මැදිහත් වෙලා මේක හදනවා කියන එක. නමුත් අපි ෆන් සෝස් එක කොහොමද කියලා අපි දාලා නැතුවම අපි මෙතන ග්‍රවුන්ඩ් එක හදන වැඩේ පටන් ගන්නවා. ඒක බලන්න තමයි අපි අද ආවේ. මොකද යාපනයේට ග්‍රවුන්ඩ් එකේ වැදගත්කම අපි දන්නවා යාපනය කියන්නේ දැන් බොහෝ කාලයක් අතහැරපු ප්‍රදේශයක්. ඉතින් අපි මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න මේ ප්‍රදේශයේ ක්‍රීඩාව නගා හිටුන එක තමයි මගේ වැඩේ. මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මගේ වගකීමක් තමයි මේ ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩාවට එන්න, මැදිහත් වෙන්න, ක්‍රීඩාව නගා හිටවන්න, විශේෂයෙන්ම ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් ක්‍රීඩකයන් මේ ප්‍රදේශයෙන් බිහි කරන්න තමයි අපේ අරමුණ. ඉතින් අපි ඒක තමයි මේ උත්සාහ ගන්න. මොකද හිතන්නේ මේනේ coaches දාලා දෙනාගේ නින්දන් ප්‍රොවින්ස්. මොකද මේකට ගෲප් එෆර්ට් එකක් දානවා. ඔයගොල්ලෝගේ එෆර්ට් එක තමයි මේක ගෙනියන්නේ. ඔයගොල්ලෝ දෙන්නෝනේ 100% වල එළියට ගිහිල්ලා මේක වැඩ කරන්න. නැත්නම් මේ කරන එෆර්ට් එකෙන් වැඩක් නෑ. Yeah, I know. Under 17 ඉන්නවා, under 19 ඉන්නවා. So then to the next level ඉන්නවා. They are good. ඉතින් අපිට තව ඕනේ ශ්‍රී ලංකා ටීම් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ අපිට. ඒකනේ අපේ රිසල්ට් එක වෙන්නේ. ප්‍රොසෙස් එකේ යනවා. ඔයගොල්ලෝ බඳන්න hard work මේ සිස්ටම් එක ලේසි නෑ. difficulties තියෙනවා. but ශ්‍රී ලංකා ක්‍රිකට් එක වල කොහොමද දීලා තියෙන්නේ නේ? ඒක ඉතින් කිසි කටක් අපිට කොහෙවත් හැම ඩිස්ට්‍රික්ට් එකක්ම මේක කරලා තියෙනවා. talent scouts ඉන්නවා. district coaches ඉන්නවා. DCA president මෙයා. මෙයා මේක බලනවා. මෙයාට වෙනම funds එනවා. ඒ විදිහට මේ සිස්ටම් එක සෙට් කරලා තියෙනවා. එක්ස්ට්‍රා එෆර්ට් එකක් වුණ නොදෙන්නවා. ඔයාලා මේ අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩි අපි හරියටම කරනවා. මේ ග්‍රවුන්ඩ් හදනවා. මේක අපිට ප්ලේයර්ස්ලා හදන්න බෑ. ප්ලේයර්ස්ලා හදන වැඩේ තියෙන්නේ ඕගොල්ලෝගේ අතේ. ඒකට අපිට ඇත්තටම ඕන නෝර්ත් ඊස්ට් වලින් හොඳ ක්‍රීඩකයෝ ටීම් එක. ඒක තමයි අපේ ටාගට් එක. අපේ වැඩේ අපි කරන්න. ඕගොල්ලෝගේ වැඩේ ඕගොල්ලෝ කරන්න. එතකොට දෙන්න. මොකද මේ ස්කූල් වලටත් මේක අපිට හොඳට තව ඉම්ප්‍රූව් කරොත් ස්කෝල දෙකක් විතර විකට් ගහන්නේ නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දැම්මොත් පොඩක් ටෙස්ට් 14 එහෙම ගන්නවා. අnder 19 ගන්නවා. ජූනියර් ලෙවල් එකකින් තව ස්කූල් දෙකක් අමතරව ඩිමෙන්ස් වලත් පටන් ගන්න දිනවා විලස් ක්‍රිකට් ගන්නවා. අපි අලුතින් ක්‍රිකට් ගහන්න කියලා මේ බඩු දුන්නා මේ ඔව් ඒක පටන් ගන්න තියෙනවා. ඒ 18 ගොඩාක් යස්ලා අර බොයිස් ක්‍රිකට් එකේ දීප් වෙනස අපි ක්‍රිකට් එකම ફોකස් කරේ දැනට ඉන්නවා ඩෙවලොප්මන්ට් එකේ දෙන්න මනාවල ඉන්න අපි අnder 19 ටීම් එකේ ගියානේ. ටීම් එකේ ඉන්නවා දැන් අnder 17 එකත් එක්කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. මාදුලෙන නාගාස් ඉන්නවා. නිව්ටන් මේ වර්ල්ඩ් කප් එකට එලිජිබල් නැති නිසා එයා අතනේ දෙන්නට නෑ. එයා ඒසියා කප් එකක් ගිහුවා කියලා. ඒස් ටිකක් ඉන්නවා. ඉතින් මේක ළඟ තමයි වැඩේ තියෙනවා. ඒක මාර ඉම්පෝටන්ට්. ඒක මම ආයෙත් දෙන්නේ පොඩි ඉන්ෆෝමේෂන් එකක් ඕනේ. චැට් එකක් දාන්න. මොකද ඔයගොල්ලන්ට අමාරු නම් මේ අය ඉන්න උදව් කරන්න. සිස්ටම් එකේ මොනවා මොනවා අඩුපාඩු මොකද ග්‍රවුන්ඩ් මේන්ටේනින් අපේ මෙතන විකට් මේන්ටේන් වෙන්නේ හරියට. නේ? ඔය ඉෂුස් තියෙනවා ටර්ෆ් විකට් සිබ්බට ඒක මදි. ඉතින් එහෙම වුණාම අපිට සපෝට් කරන්න මෙහි ඉන්නවා. ඉතින් අපි ඒක කමියුනිකේට් කරලා ඒක අපි හදා ගන්න ඕනේ කමියුනිකේෂන් එක. ඒකට මේ කට්ටියත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. මේකින් කරන්නේ ඒගොල්ලන්ටත් ඕනේ මේ ගැප් එක නැරෝ කරන්න ඕනේ මේ කට්ටියත් එක්ක තියෙන අපි හැමෝම ස්පෝර්ට්ස් එකෙන් තමයි අපි එකට එන්නේ. අපිත් වෙලින්නේ ඒකට. නේද සර්? සනත් Allah RBS code construction chapter right. One work this time traffic
කරමු පෞස